ආයුබෝවන් සුබදෑසනක්. අද 2025 ජූලි 1 වෙනිදා අඟහරුවාදා දවසක්. මාස 6ක් ඉවරයි, අවුරුද්දෙන් භාගයක් ඉවරයි. 2025 ඉවර වෙන්නත් තව මාස 6යි, තව අවුරුද්දෙන් භාගයයි. ඉතින් ඒ අවුරුද්දෙන් භාගයක් තියෙද්දී භාගයක් ඉවර වෙලා තියෙන මොහොතක ඔබටම කල්පනා කරන්න පුළුවන් 2025 මට සුබද නැද්ද? සුබ නැත්නම් සුබ කරගන්න ඔබට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ජාතික පුවත් වාර්තා ගණනාවක් ඔබත් එක්ක බෙදා හදා ගන්නයි සූදානම. ආරම්භ කරමු අපි මේ ඔබව හරි ලයින් එකේ ගෙනියන ඔන්ලයින් පත්තරේ. දවසේ පත්තරවල හොඳම නිවුස් ටික දැනගන්න ඔන්ලයින් පත්තරේ. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. Ranjan Custom Tailors. Visit our showrooms in Pittugala and Thalawathugoda. මේ දිනවල අල්ලස් නඩු සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙනවා ඉතා තදින්. ඇතුළට යනවා පේනවා, ඇමතිලා එළියට එනවා පේනවා ඇමතිලා. හැබැයි ඒ එළියට එන එක්කෙනෙක්වත් කියන්නේ නේද මේ දේශපාලන පරිගැනීම් කියලා? බෑ ඒවා ඒ කාලේ සෙල්ලම්. දැන් කීවොත් ඒක ඔප්පු කරන්න බැරි වුණොත් ආය ඇතුළට යන්න සිද්ධ වෙනවා. මේ බලන්න මොනරා වාර්තා කරනවා. හිටපු මැති ඇමති ඇතුළු 45 දෙනෙකුට අල්ලස් නඩු. ශිරාන් රණසිංහයි මොනරාට මේ වාර්තාව ගෙනෙන්නේ. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඉකුත් මාසේ 5ක කාලය තුල හිටපු ඇමතිවරයෙක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පොලිසිය 11ක් ඇතුළු චූදිතයන් 45කට එරෙහිව අධිකරණයේ නඩු පවරලා තියෙනවා. මෙලෙස නඩු පැවරු අය අතර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක්, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ද ඇතුළත් බවයි අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම කියන්නේ. ගත වෙච්ච මාස 5ක කාලය තුල අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 2138ක් ලැබී තිබෙන බවයි කොමිසම සඳහන් කරන්නේ. මෙම වසරේ ජනවාරි 1 වෙනිදා ඉඳලා මැයි 31 වෙනිදා කාලය තුල මෙම පැමිණිලි ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන පැමිණිලි වලින් 224ක් විමර්ශනයට භාජනය කරලා තියෙනවා. ප්‍රමාණවත් තරම් කරුණු නොමැති නිසා පැමිණිලි 524ක් විමර්ශනයට ලක් නොකර ඉවත් කරලා තියෙනවා. තවත් පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර බවයි කොමිසම සඳහන් කරන්නේ. මේ කාලය තුලදී වැටලීම් 44ක් සිදු කරලා තියෙනවා. එහිදී සැකකරුවන් 31ක් අත්අඩංගුවට ගත්තා කියලායි සඳහන් කරන්නේ. හිටපු මැති ඇමතිවරු 45 දෙනෙක්ට අල්ලස් නඩු තියෙනවා. දැන් මේ වගේ දේවල් වාර්තා වෙද්දී රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඔබ බය වෙන්න ඕන නෑ. ඔබ බය වෙන්න ඕන වැරැද්දක් කරනවා නම් විතරයි. ඔබ බය වෙන්න ඕන නෑ ආණ්ඩු මාරු වුණා කියලා තමන්ගේ තත්ත්වය නැති වේවිය, තමන්ටත් ඇතුළට යන්න වේවිය, කූරු ගණන් කරන්න වේවිය කියලා බය වෙනවා නම් බය වෙන්න එපා. හැබැයි ඔබ බය වෙන්න ඇමති කියනවා නම් නීති විරෝධී වැඩක්. ආන්ගේ නීති විරෝධී වැඩ ඔබට ක්‍රියාත්මක කරන්න තියෙනවා නම් ඒකට බය වුණාට කමක් නෑ. ඒ වගේම තමයි යම්කිසි තැනක අල්ලස් ගන්නවා නම්, යම්කිසි තැනක අල්ලස් දෙන්න ඔබ පෙළඹෙනවා නම් ඔබට පුළුවන් ඒකට එරෙහි වෙන්න කතා කරන්න දුරකථන අංකය 1954. ඒ බවත් මතක් කරන ගමන් මේ ඉන්නෙත් හිටපු ඇමති කෙනෙක්. මේ බලන්නකෝ හිටපු ඇමතිගේ කෙරුවාව. ජනපති මහින්ද පුම්බන්න ආයෝජන මණ්ඩලයේ ලක්ෂ 17ක් වැය කරලා හිටපු ඇමති ලක්ෂ්මන් යාපා හා BOI හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්ට අධිචෝදනා. අකිලා නදීශානි බණ්ඩාරයි මොනරා පුවත්පතට මේ වාර්තාව ගෙනෙන්නේ. අපි අවධානය යොමු කරමු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදු කළා කියලා චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර බාර දුන්නා. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබුණු මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ විත්තිකරුවන්ට බාර දුන්නා කියලායි සඳහන් කරන්නේ. ඇමති පවර් නීතිය ඉදිරියේ සැලැන්ඩර් හොඳේ. ඒක නිසා කවුරුත් නීතියට ගරු කරලා නීතියට යටින් කටයුතු කරා නම් බොහෝම හොඳයි. ඒ බවත් මතක් කරන ගමන් ඔබට රට රස්සාවකට යන්න හීන තියෙන්න පුළුවන්. මේ රටේ තොටේ තියෙන ප්‍රශ්නත් එක්ක ගෙදර ආර්ථිකය ගොඩනගා ගන්න පිටරට ගිහින් හරි ගේමක් ගහන්න ඔබ තුල බලාපොරොත්තුවක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ බලාපොරොත්තු සිල්ලරට විකුණන්න හදන්න එපා. ඒ බලාපොරොත්තු වංචාවන් වලට අහු කරගන්න හදන්න එපා. මේ බලන්න සමාජ මාධ්‍ය හරහා විදේශ රැකියා ජාවාරමක් දුබායි යවනවා කියලා සල්ලි වංචා කරලා ශිරාන් රණසිංහයි මොනරට මේ වාර්තාව ලියන්නේ. YouTube හා Facebook උපයෝගී කරගෙන වංචනික විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
දුබායි රජයේ රැකියා ලබා දෙන බව පවසා එරට සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සිදු කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා. දුබායි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගනිමින් තමන් රැකියා සඳහා පැමිණි අදාළ පුද්ගලයාගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබා ගනිමින් එම වීඩියෝ ප්‍රකාශන වංචනිකව සකසා ඒවා YouTube හා Facebook කරා ප්‍රසිද්ධ කරමින් ඔහු මෙම වංචාව සිදු කරනවා. අදාළ සමාජ මාධ්‍යවලට මෙලෙස තොරතුරු පළ කිරීමෙන් අනතුරුව ඊට හසු වන පුද්ගලයන්ගෙන් මුදල් වංචා කරන මෙම ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවාවක් නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශනාංශය මගින් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන අතර මෙම ජාවාරමට හසුවන් විසින් කාර්යාංශයට පැමිණිල්ලත් ඉදිරිපත් කරලා තියෙනවා. මෙලෙස ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවයි සඳහන් කරන්නේ. ඔබ එහෙම වංචාවකට හසු වෙලා තියෙනවා නම් එහෙම වංචාවක් සිදු වෙනවා කියලා ඔබට හැඟෙනවා නම් දැනෙනවා නම් කතා කරන්න අංකය 1989. ඔබේ බලාපොරොත්තු මේ වගේ සිල්ලර තැන්වලට වංචනික විදිහට විකිනෙන්න දෙන්න එපා. ඔබේ ගාව තියෙන සොච්චමත් මේ වගේ වංචාකාරයන්ට පුදන්න හදන්න එපා. ඒක නිසා යන්න තැනකට නීති විරෝධී විදිහට යන්නේ නැතුව යන්න තැනකට බය නැතුව යන්න පුළුවන් විදිහට මේ වැඩ කටයුතු ටික හදාගෙන රටින් එපිටට යන්න. එහෙම නැති වුණොත් එපිටින් ආයේ මෙරටට එන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ බවත් මතක් කරන ගමන් අපි මොනරා වාර්තාවකට අවධානය යොමු කරමු. නාගලෝකෙන් කැලණියට ණයෙක් ඇවිත් විශාල ශබ්දයක් ඇති කරපු විද්‍ය මුළු රටම දන්නවා. නාගලෝකෙන් රිටිගලටත් කෙනෙක් ඇවිත් විශාල ශබ්දයක් ඇති කරන්නද මේ සූදානම. මේ බලන්න මොනරා වාර්තා කරනවා. නාගලොවෙන් පැමිණි ඍෂිවරයා හා ගෝලයා රිටිගල රක්ෂිතයේදී අත්අඩංගුවට. නාගලොවින් පැමිණි ඍෂිවරයෙක් යයි කියමින් තවත් අයෙක් සමග රිටිගල ස්වභාවික රක්ෂිතේ කොඩිගල කන්ද ප්‍රදේශයේ කරක් ගහමින් සිටි දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනල්ලා තියෙනවා. මොවුන් සන්තකයේ තිබූ වීඩියෝ කැමරාවක්, හක්ගෙඩියක්, ඇටමාලයක්, උඩැක්කියක්, ගිනි පෙට්ටිය හා ලයිටර්, ඡායාරූප ඇතුළු ඇඳුම්ද එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙනල්ලා තියෙනවා. පුරාවිද්‍යා නටමුන් සහිත ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුළු වී කොඩිගල කන්ද තරණය කරමින් සිටියේදී වනජීවී නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙනල්ලා තියෙනවා. සැකකරුවන් දෙදෙනා 35 හැවිරිදි අයයි. තමා ඍෂිවරයෙක් බවත් අනෙකා අත්උදව්කරුවෙකු බවත් අත්අඩංගුවටගත් පුද්ගලයා කියා සිටිනවා. රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහගේ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා කියලයි කියන්නේ. ලයිටරේකුත් ගෙනල්ලා, හක්ගෙඩියකුත් ගෙනල්ලා, උඩැක්කියකුත් ගෙනල්ලා මේ නාගලෝකෙන්ද දන්නේ ඒ හක්ගෙඩිය උඩැක්කිය එහෙමත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ නේද? තව ඩිංගෙන් තව ටික කාලයක් හිටියානම් ඔය රිටිගල කොඩිගල කන්ද පැත්තෙන් විශාල ශබ්දයක් ඇහෙන්න නියමිතව තියෙන්නත් තිබුණා. මම කියන්නේ මේ නිදානයක් කියලා ගලපු පුරන්න වුණත් බැරිකමක් නෑනේ නේද? ඒක නිසා අපිට හොඳට මතකයි නාගලෝකෙන් ආපු අය කරපු සෙල්ලම් තවත් නම් රැවටෙන්න එපා. ඔන්න නාගලෝකෙන් ඍෂිවරයෙක් විතරයි අඩු වෙලා තිබුණේ අපේ රටට. මෙන්න දැන් ඍෂිවරයෙකුත් ඇවිත්. ඒ බවත් මතක් කරන ගමන් මොනරා වාර්තාවකට අපි අවධානය යොමු කරනවා. විදුලි බල පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. නියෝජ්‍ය කතානායක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. මුදිතා දයානන්දයි මොනරට මේ වාර්තාව ගෙන එන්නේ. විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිශ්විශාලී පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශන විවාදය වෙනුවෙන් ඊයේ කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සභාවාරයේ ආරම්භයේදී කතානායකවරයාගේ දැනුම් දීම යටතේ නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව මෙම පනතේ අදාළ වගන්ති යලි සංශෝධනයට ලක් නොකරන්නේ නම් විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කරන බවයි සඳහන් කරන්නේ. ලංකාවේ තෙල් නීතිගත සංස්ථාවේ ලොක්කො කීවා මේ යුද්ධ වෙද්දී මාස 2ක් යනකම් බය වෙන්න එපා. තියෙනවා අපිට තෙල් ස්ටොක්. ඒක නිසා මිල වැඩි වෙන්නෙත් නෑ. කට්ටිය අනිසි බියක් ඇති කරගන්න එපා. තෙල් එකතු කරගන්න හදන්නත් එපා කියලා කීවා. හැබැයි මෙන්න එහෙම කියලා සතියක් ගියේ නෑ. යුද්ධ නම් ඉවර වුණා. මම කියන්නේ මේ ඊශ්‍රායලය ඉරානය අතර තිබුණු යුද්ධ නම් ඉවර වුණා. හෝමුස් සමුද්‍ර සංධියත් ඇරුණා. තෙල් දැන් එනවා කිසි ප්‍රශ්නකුත් නෑ. හැබැයි තෙල් මිල මෙන්න ඉහළ නැගලා. ලංකාදීප වාර්තා කරනවා තෙල් මිල නගී.
ඩීසල් රුපියල් 15කින්, පෙට්‍රල් රුපියල් 12කින්, භූමි තෙල් රුපියල් 7කින් වැඩි වෙලා තියෙනවා. ඔබට දැන් දකින්න පුළුවන් ඒ ඉන්ධන වර්ගවල සංශෝධිත මිලයි නව මිලයි. ඒ අනුව සුදු ඩීසල් ලීටරයක දැන් මිල රුපියල් 289යි. පෙට්‍රල් 92 ඔක්ටේන් වර්ගයේ මිල රුපියල් 305යි නව මිල. භූමි තෙල් නව මිල රුපියල් 185ක් කියලයි සඳහන් කරන්නේ. ඒ බවත් මතක් කරන ගමන් ඇසල පෙරහැර මංගල්‍යයන් දැන් ගණනාවක් ක්‍රියාත්මකයි. ගමේ ඇසල පෙරහැරවල් ක්‍රියාත්මකයි. කෝවිල්වල දේවාලවල ඇසල පෙරහැරවල් ක්‍රියාත්මකයි. ඒ අතරේ කතරගම 6 වෙනි ඇසල පෙරහැර අද ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ 6 වෙනි පෙරහැර අද රාත්‍රියේ පැවැත්වෙනවා. ඇසල පෙරහැර මංගල්‍යයකදී බස්නායක නිලමේවරයෙකු නිල ඇඳුමින් සැරසී පෙරහැරේ ගමන් කරන්නේ 6 වෙනි පෙරහැරේදී. දේවාල මළුවේ සිට ප්‍රධාන වාහකඩ දොරටුවෙන් පිටත් වන පෙරහැර පිටවීදිය ඔස්සේ වල්ලියම්මා දේවාලය වෙත ගමන් කරනවා. මෙහිදී චිරාගත පුදසිරිත් ඉටු කරමින් අනතුරුව ප්‍රධාන වීදිය ඔස්සේ මහා දේවාලය වෙත ගෙවදීමෙන් පසුව අද දිනේදී පෙරහැර නිමාවට පත්වෙනවා කියලයි සඳහන් කරන්නේ. අද 6 වෙනි පෙරහැර හෙට 7 වෙනි පෙරහැර කියලත් මතක් කරනවා. ඒ කතරගම පෙරහැර විත්තිය මහනුවර පෙරහැර විත්ති කොහොමද? ඒ ගැනත් ලංකාදීප මේ විදිහට මතක් කරනවා. ඇසල පෙරහැරේ කප් සිටුවීම 25 වෙනිදා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරේ කප් සිටුවීමේ චාරිත්‍රය ඓතිහාසික සතර මහා දේවාල කේන්ද්‍ර කරගනිමින් මේ මාසයේ 25 වෙනිදා පෙරවරු 6:05 යෙදෙන සුබ මොහොතින් සිදු වෙනවා. එදින සිට දින 5ක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වා මේ මාසයේ 30 වෙනිදා රාත්‍රියේ සිට අගෝස්තු 3 වෙනිදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. මේ මාසයේ 4 වෙනිදා පළමු රන්දෝලි පෙරහැර රාත්‍රී වීදි සංචාරය ආරම්භ කර අගෝස්තු 8 වෙනිදා රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙනවා කියලයි සඳහන් කරන්නේ. මේ පත්තරේ මුද්‍රණ දෝෂයක් වෙන්න ඕන. ඊළඟ මාසේ 4 වෙනිදා පළමු රන්දෝලි පෙරහැර ක්‍රියාත්මකයි. අගෝස්තු 8 වෙනිදා දක්වා ඒ රන්දෝලි පෙරහැර ක්‍රියාත්මක වෙනවා කියලයි සඳහන් වෙන්නේ. කොහොම හරි මේ ජූලි මාසේ 25 වෙනිදා කප් සිටුවනවා. ඊට පස්සේ දින 5ක් පෙරහැර ක්‍රියාත්මක වෙනවා මාලිගය ඇතුළේ පරිශ්‍රයේදී. පළමු කුඹල් පෙරහැර ජූලි 30 වෙනිදා, ජූලි 30 වෙනිදා ඉඳලා අගෝස්තු 3 වෙනිදා දක්වා කුඹල් පෙරහැර 5 ක්‍රියාත්මකයි. අගෝස්තු 4 වෙනිදා ඉඳලා අගෝස්තු 8 වෙනිදා දක්වා දින 5ක කාලය තුල රන්දෝලි පෙරහැර ක්‍රියාත්මකයි. ඔබ පෙරහැර ඒ මංගල්‍ය සමග සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් පෙරහැර බලන්න, ඒ අදාළ සිරිත් විරිත් වලට අනුගත වෙන්න බලාපොරොත්තුකින් ඉන්නවා නම් දින ටික මතක තියාගන්න. දැන්ම ඩිමාන්ඩු ටික වෙන් කර ගන්නවා නම් ඔන්න ඔබට මතක් කළා 25 වෙනිදා කප් සිටුවනවා රන්දෝලි පෙරහැර. අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා 8 වෙනිදා දක්වා කුඹල් පෙරහැර. ජූලි මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 3 වෙනිදා දක්වා. ඒ බවත් මතක් කරන ගමන් අපි අද පුවත්පතට අවධානය යොමු කරමු. මේ ආණ්ඩුවට තියෙන ලොකු චෝදනාවක් තමයි මේ බහලුම් නිදහස් කිරීම. රේගුවෙන් බහලුම් 323ක් නිදහස් කළා. කවුද එහෙම නිදහස් කරන්න අණ දුන්නේ? මොනවදේ බහලුම් ඇතුළේ තිබුණේ? ඒකනේ ප්‍රශ්නේ. ඒ ගැන අද පුවත්පත ගෙනෙන වාර්තාවක් මේ. ප්‍රශ්නගත බහලුම් 323 තුල අඩංගු වූයේ කුමක්ද කියලා හෙළිකිරීමට මා සූදානම්. නමුත් අදාළ නැති නඩුවලට පටලවා සිරගත කරනු ඇති බවට බියක් දැනෙනවා. මෙහෙම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමචන්ද්‍රන් අර්චුනා. ඒ අතරේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් කියනවා රේගු පරීක්ෂාවෙන් තොරව බහලුම් නිදහස් කිරීමෙන් විශාල දූෂණයක් සිද්ධ වුණා. ජනපති පත් කළ කමිටුවේ වාර්තාවෙන් ඒ බව හෙළි වෙනවා කියලයි ඔහු සඳහන් කරන්නේ. ඇමති සුනිල් හඳුන්නෙත්ති ඒවට පිළිතුරු දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ ඉදිරිපත් කළ වාර්තාව සත්‍යයක් නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙනවා. මේ සියල්ල ගැන අපි කතා කරමු. අවධානය යොමු කරමු මේ වාර්තාවට. රේගුව තුළින් පරීක්ෂා කිරීමකින් තොරව රතු ලේබල් සහිත බහලුම් නිදහස් කිරීමේදී විශාල දූෂණයක් සිදුව තිබෙන බවට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාවෙන් හෙළිවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා කියනවා. මෙහිදී නිදහස් කර ඇත්තේ බහලුම් 309ක් බවට සඳහන්ව ඇති බවත් එමෙන්ම මෙම නිදහස් කිරීම සිදු කළ ජනවාරි 18 වෙනිදාට පෙර එනම් ජනවාරි 17 වෙනිදා මෙම ලයිස්තුවේ තිබූ බහලුම් දෙකක් නිදහස් කර ඇති බවට වාර්තාවේ සඳහන් වන බවත් පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතම සඳහන් කරනවා. එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා මෙහෙම කියනවා. ජනවාරි මාසයේ රේගුවේ බහලුම් තදබදයක් ඇති වෙලා විශාල ආందోලනාත්මක සිදුවීමක් සිදු වුණා. ඒක තමයි රේගුවේ තිබුණු බහලුම් 323ක් රේගුවෙන් පිට කළා කියන චෝදනාව. ඒ චෝදනාව පරීක්ෂා කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කළානේ ජනවාරි මාසයේ 30 වෙනිදා.
ඒ කමිටුවේ සභාපති ලෙස ඒකේ සෙනවිරත්න භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්තුමා කටයුතු කරලා තියෙනවා. 2025 ජූනි 12 වෙනිදා ඒ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරලා තියෙනවා. අදට වාර්තාව ඉදිරිපත් කළා සති දෙකක් වෙනවා. තවම වාර්තාව එළියට ආවේ නැහැ. එහෙම හොරකමක් වෙලා නැහැ, වංචාවක් වෙලා නැහැ කියලා ඇමතිවරු නොයෙකුත් දේවල් කීවා. මේ වාර්තාව මම සභාගත කරනවා. මේ වාර්තාවේ නිරීක්ෂණය කරන කරුණු යටතේ පැහැදිලිව කියනවා නම් අවදානම් කළමනාකරණය යටතේ රේගුවේ රතු ලේබල් වර්ගයක් තියෙනවා, කහ ලේබල් වර්ගයක් තියෙනවා, කොළ ලේබල් කියලා වර්ගයක් තියෙනවා. රතු ලේබල් එක ගැහුවම භෞතික පරීක්ෂාවට හා ස්කෑන් පරීක්ෂාවට ලක් කරන්න ඕන. කහ ලේබල් සාම්පල් පරීක්ෂාවටයි ලක් කරන්න ඕන. ස්කෑන් පරීක්ෂාවටයි ලක් කරන්න ඕන. කොළ ලේබල් ලිපිගොනු විතරක් පරීක්ෂා කරලා යවන්න පුළුවන්. මේ වාර්තා කමිටුවේ කියනවා රේගු ආඥාපනතේ වගන්තියේ කිසිදු අවස්ථාවක රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ ජාතික ආරක්ෂාවක් ලෙස සඳහන් කර නොමැති නිසා භෞතික පරීක්ෂාවකින් තොරව රතු ලෙසින් හඳුනා ගන්නා බහලුම් නිදහස් කිරීමේ නිවැරදි තීරණයක් ගත්තේ නෑ කියලා. ඒ කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එන්නේ නෑ කියලා අනම්මනම් දේවල් කියලා රතු ලේබලුත් සහිත බහලුම් පිටට යවලා කියලායි සඳහන් කරන්නේ. මුජුව රහුමාන් එහෙම උත්තර දෙද්දී එහෙම ප්‍රශ්නගතව එහෙම ප්‍රශ්නය ගැන කතා කරද්දී ඇමති සුනිල් හඳුන්නෙත්ති කියනවා බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මුජුව රහුමාන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ වාර්තාව හා කරුණු සත්‍යයක් නම් අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි සඳහන් කරන්නේ. ඔහු මෙහෙමත් කියනවා මුජුබ රහුමන් මන්ත්‍රීතුමා බහලුම් 300 ගණක් නිදහස් කිරීම ගැන වාර්තාව ඉදිරිපත් කළා. මම සතුටුයි ඒ ගැන. ඒක නිල වශයෙන් රජයේ ලෙස ප්‍රකාශයටපත් කළා නැහැ තමයි. කමිටුව ලෙස ඒ වාර්තාව ජනාධිපතිතුමාට දීලා ක්‍රමවේදයකට යනවා. එතුමලා කොහොම හරි ඒක අරන් තියෙනමනේ. ඒක හොඳයි. ඒක අනුව ගන්න තියෙන සියලුම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. මීට කලින් එහෙම දෙයක් වුණා නම් එක්කෝ ආණ්ඩුවට ගැලපෙන ලෙස බොරු වාර්තාවක් හදනවා. මම තවම දැකලා නෑ වාර්තාව. ඒත් මුජුබ රහුමන් මන්ත්‍රීතුමා සභාගත කළේ හරියක නම් එතුමා කියන කාරණා ඇත්ත නම් ඒකෙන් බලන්න ආණ්ඩුව ජනාධිපතිතුමා පත් කළ කමිටුවෙන් කිසිම නිලධාරියෙක් ආරක්ෂා කරනවාද කියලා ඒක නිල වශයෙන් ක්‍රියාත්මක කරනවා නම් අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් ලබා දෙනවා කියලායි සඳහන් කරන්නේ. අපිට ඕනෙත් යුක්තිය ඉටු කරන්නේ කොයි ආණ්ඩුවද කියන කාරණා වැඩක් නෑ. හරි ආණ්ඩුවක් යුක්තිය ඉටු කරනවා නම් ඒ අයට මහ පොළොවේ දේශපාලනය තුල চিරාත් කාලයක පැවැත්මක් තියෙයි. ඒ බව විතරක් අපි මතක් කරන්නම්. ඒ වාර්තාවෙන් අනතුරුව අද පුවත්පත අවධානය යොමු කරනවා රාමාඤ්ඤ මහා නිකායේ 74 වෙනි ජාතික උපසම්පදා මහෝත්සවය ආරම්භෙයි. මකුලෑවේ ලේකම්ගේ අනුරයි අදට මේ වාර්තාව ගෙනෙන්නේ ඡායාරූප වාර්තාවන් ගණනාවක් ඒත් සමගම අමුණලා තියෙනවා. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ 74 වෙනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් හා ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය අග්ගමහා පඬිත මකුලෑවේ ශ්‍රී විමල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ ගල්නෑවේ මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා කියලයි සඳහන් කරන්නේ. වසර 20කට පස්සේ කින් ખાન ලංකාවට අරුණයි වාර්තා කරන්නේ ශාරුක් ખાන් ලංකාවට බොලිවුඩේ රජු ලෙස හැඳින්වන ඉන්දිය සුපිරිනලු ශාරුක් ખાන් ලබන අගෝස්තු 2 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතයි. ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් City of Dreams ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීම සඳහායි. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හා මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් හා සියලු පහසුකම් වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධිසුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් හා සුපිරි සාප්පු සංකීර්ණයකින් එම ව්‍යාපෘතිය සමන්විත වන බවයි සඳහන් කරන්නේ. මේ දිනවල සමාජ මාධ්‍යයේ වාර්තා වෙනවා පුවතක් ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිණුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සූදානම්. ඒ විදියට නීතිය ක්‍රියාත්මක වෙද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියන්නකෝ කියලා දුරකථන ඇමතුමක් දුන්නාලු මල්වත්තේ ලොකු හාමුදුරුවන්ට. මෙන්න මෙහෙම පොතක් සමාජගත වෙනවා. මේක ඇත්තද නැද්ද? ඒ ගැන මල්වතු පාර්ශවයෙන් මේ විදිහටයි උත්තර දෙන්නේ. අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ පවුලේ අය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිට බලපෑම් කරන්නයි මහානා හිමිගෙන් මහින්ද ඉල්ලා නැහැ. මල්වතු මහා විහාරය කියයි කමල් සුරවීරයි මේ වාර්තාව ගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු. ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ. මල්වතු මහා නාහිමියන්ගෙන් මහින්ද ඉල්ලයි.
ජනුවෙන් පළවැති අදාළ පුවත සම්බන්ධයෙන් මල්වතු මහාවිහාරයේ උපලේකකාධිකාරී මහවෙල රතනපාල හිමියන් මහානායක මාහිමිපාණන්ගේ නියමයේ පරිදි අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ පුවතේ සඳහන් පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කිසිදු හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදු කර නොමැති බව එම නිවේදනයේ සඳහන් වෙනවා. එබැවින් එවැනි සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයන් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතිකව ක්‍රියාමාර්ග ගන්නා බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. සමාජගත වෙච්ච පුවතේ නම් සඳහන් වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුර දිසානායකට බලපෑම් කරන්න කියලා අනුර දිසානායක ජනාධිපතිතුමාට බලපෑම් කරන්න කියලා මල්වත්තේ මහා හාමුදුරන්ට කීවා. මල්වත්තේ මහා හාමුදුරුවෝ කීවලු මේ ආණ්ඩුව පත් කරගත්තේ ජනතාව නීති අකුරටම ක්‍රියාත්මක කරවන්නයි. ඉතින් අපි ඒවට බලපෑම් කරන්නේ නැහැ හිටපු ජනාධිපතිතුමනි කියලා කීවාලු. ඒ පුවත සාවද්‍යයි කියලා දැන් මල්වත්තේ පාර්ශවයෙන් උත්තර ලැබෙනවා. මේ හා සම්බන්ධයෙන් ඇත්ත නැත්ත කුමක්ද කියන කාරණාවත් මේක ඇත්තරම සාවද්‍ය පොතක්ද එහෙමත් නැත්නම් ඇත්තරම එහෙම දෙයක් කීවද කියන කාරණාවත් ඉදිරියේදී අපිට දැනගන්න පුළුවන් වෙයි. සාවද්‍යයි නම් මේ සාවද්‍ය පොත සමාජගත කළේ කවුද කියලාත් අපිට දැනගන්න පුළුවන් වෙයි. ඒ බවත් මතක් කරන ගමන් ඔබ ටික්ටොක් කරනවද? ටික්ටොක් එකෙන් ඔබ ප්‍රේම සම්බන්ධතා හොයනවද? ටිකක් පරිස්සමෙන් මේ බලන්න. තරුණියගේ මුදුව ඉස්සූ ටික්ටොක් මිතුරාට ප්‍රහාරයක්. අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ ටික්ටොක් හරහා දින කිහිපයකට ඉහතදී මිතුරු 21 හැවිරිදි තරුණයෙකු 19 හැවිරිදි තරුණියකගේ රන් මුදුව රැගෙන මගහැරීම හේතුවෙන් උරණ වූ තරුණිය පිරිසක් යොදවා තරුණයාට පහර දීම සම්බන්ධයෙන් තරුණිය ඇතුළු 5 දෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනල්ලා තියෙනවා. අත්අඩංගුවට පත් වූවන් අතර තරුණියගේ හොඳම මිතුරිය හා ඇගේ පෙම්වතාද වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. සැකකරුවන් විසින් අදාළ තරුණයාට පහර දීමෙන් අනතුරුව ඔහු සන්තකයේ තිබූ රුපියල් 3000ක මුදලක්, රුපියල් 1,50,000ක් වටිනා ජංගම දුරකථනයක් හා යතුරු පැදියට අයත් ආරක්ෂිත හිස් වැසුමද කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඊට අමතරව යතුරු පැදියටද රුපියල් 14000ක අලාභයක් සිදු කර ඇති බවද පැවසෙනවා. සිද්ධියෙන් පහර කෑමෙන් තුවාල ලද තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ටික්ටොක් එකේ වීඩියෝ බලලා දෙන්නම ලස්සනයි කියලා දැනගෙන දෙන්නම හම්බෙලා තියෙනවා දෙහිවල මුහුදු තීරයේදී. ඊට පස්සේ දෙන්නම මත්පැන් පානය කරලා තියෙනවා. තරුණයාට යන්න ගෙදර යන්න සල්ලි නැහැ. ඒක නිසා තරුණියගේ රන් මාලේ අරගෙන තියෙනවා උකස් කරලා ඉක්මනටම සල්ලි බේරන්න. ඔයා මගේ දැන් ප්‍රේමවන්තියනේ කියලා චාටු බහක් දීලා තියෙනවා. ඒකට මේ තරුණිය රැවටිලා. අන්තිමේදී ඒ ප්‍රේමවන්තයා දුරකථනයට සම්බන්ධ වෙන්නෙත් නැහැ. තරුණිය කියලා තියෙනවා අනේ මට මාලේ එපා ඔයාගේ ආදරය විතරක් හොඳටම තිබ්බා නම් ඇති අපි ආයෙත් හමු වෙමුද රත්තරන් කියලා තියෙනවා. ඊට පස්සේ දෙන්න හම්බෙලා තරුණිය කරලා තියෙන්නේ සැබෑ පෙම්වතායි තවත් යාළුවන් ටිකක් එකතු කරගෙන අර තරුණයාට පහර දීලා මුදල් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහුගේ යතුරු පැදියටත් හානි කරලා තියෙනවා. කවුද මේකේ හරි කවුද මේකේ වැරදි? කවුරු හරි වුණත් කවුරු වැරදුනත් කියන්න තියෙන්නේ මෙච්චරයි. ටික්ටොක් එකේ ෆිල්ටර්ස් වලට රැවටිලා ප්‍රේම සම්බන්ධතා පටන් ගන්නවා නම් එක පාරක් නෙමෙයි 100 පාරක්වත් හිතන්න වෙයි. හැමදේම දකින්න තරම් සුන්දර නෑ. මොනව නැතත් කලින් ආණ්ඩු පාරවල් වලට තාර ටිකක් හරි දැම්මා. එහෙම කියලා කලින් ආණ්ඩු සුද්ධ කරනවා නම් ඔබ තේරුම් ගන්න පාරට තාර නෙමෙයි දාන්න ඕන. ඒ කට්ටිය පාරට රත්තරන් අතුරන්න ඕන මට්ටමට සල්ලි වෙන් කරගෙනයි තිබිලා තියෙන්නේ. හරි සෙල්ලම් මේ බලන්න 2011 2012 උතුරු මැද මාර්ග සංවර්ධනයේදී රුපියල් කෝටියක වැඩේට කෝටි 4ක් ඇස්තමේන්තු කරලා නිදන් හාරපු වංචා දූෂණ චෝදනා ඇති අය උතුරු මැද මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරී තනතුරටත් පත් කරලා 2015 දී පත් වූ සාමාන්‍ය අධිකාරිවරයා බලපෑම් වලට යටත් නොවු නිසා වසර 4ක් තියෙද්දි බලෙන් විශ්‍රාම යවලා පාරවල් 53ක් හදන්න ටෙන්ඩර් දුන්නේ ව්‍යාපෘති 741කට කඩලා කියලායි සඳහන් වෙන්නේ. කෝපා කමිටුවේදී තමයි මේ සියල්ල අනාවරණය වෙලා තියෙන්නේ. කෝපා කමිටුව හමුවට කැඳවන ලද උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලින් කළ මූල්‍ය වංචා හා අක්‍රමිකතා රැසක් හෙළිදරව් වෙලා තියෙනවා.
කෝපා හෙවත් රජයේ ගිණුම්කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිලගේ මැදිහත්වීම යටතේ පසුගියදා කැඳවනු ලැබුවා. එහිදී කෝපා කමිටුවේදී තොරතුරු හෙළිදරව් වූ ආකාරය තමයි මේ ඔබ දකින්නේ. අඟල් 6ක් බොරළු දාන පාරකට අඩි 1.5ක් ඝනකමට බොරළු දාන්න අනුමැතිය දීලා කියලාත් සඳහන් වෙනවා. මේ ඒ අදාළ පාලකයෝ ඒ කට්ටියගේ වතු වලින් කඩා ගන්න මුදල් නෙවෙයි හොඳේ. ඒවා මේ ඔබේ මගේ සල්ලි එක්කෝ ඔබේ මගේ බදු මුදල් නැත්නම් ඔබට මට ගෙවන්න කියලා කොහෙන් හරි ගත්ත ණය මුදල්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප මෙන්න අහෝසි කරනවලු. ඒකත් එක්ක මෙන්න දැන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඬන්න පටන්ගෙන හිටපු මන්ත්‍රීවරු රැසකගේ එකම මාසික ආදායම විශ්‍රාම වැටුප විතරයි. අහෝසි කළොත් බෙහෙත් ටිකවත් ගන්න බැරි වෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් කියයි. රජය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කිරීම නිසා විශ්‍රාම වැටුප ඇපේට තබා ගෙන ඇති බැංකු ණය ගෙවාගත නොහැකි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අබේකෝන් සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙහෙමත් කියනවා. හිටපු මන්ත්‍රීවරු සියලු දෙනාම හොරු නෙවෙයි. සමහර මන්ත්‍රීවරු ගත කරන්නේ ඉතා දුක්බර ජීවිතයක්. සමහර මන්ත්‍රීවරුන්ගේ එකම මාසික ආදායම මන්ත්‍රී විශ්‍රාම වැටුප පමණයි. රෝගී තත්ත්වයෙන් පසුවන වයස්ගත හිටපු මන්ත්‍රීවරුන්ට බෙහෙත් ටික ගන්නවත් මුදල් නැහැ. ඔවුන් ජීවත් වෙන්නේ ඉතාම අමාරුවෙන්. රජය හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පෙර ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව විමසා බැලිය යුතුයි කියලායි සඳහන් කරන්නේ. මෙහිම කතාවක් කියන්නම්කෝ. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුපක් හම්බෙන්නේ අවුරුදු 60ක් වෙනකන් රජයට කඹු රැව්වට පස්සේ. හැබැයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම් දරවුවට පස්සේ විශ්‍රාම වැටුපක් හම්බෙනවා. සාධාරණද? ඒක නිසා ඒකේ සාධාරණ අසාධාරණකමත් මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරුම් ගත්තා නම් බොහෝම හොඳයි. මොනරා වාර්තා කරනවා සම්මානිත මහාචාර්ය මාලිනී ඇදගම දිවිසරිය නිම කරයි. අවසන් කටයුතු බ්‍රහස්පතින්දා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී මහා වංශ සම්පාදක මණ්ඩලයේ හිටපු ලේකම් සම්මානිත මහාචාර්ය මාලිනී ඇදගම දිවිසරිය නිම කරනවා. ඊයේ අභාව ප්‍රාප්ත වන විට ඇය 85 වෙනි වියේ පසු වූවා. ඉතිහාස විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට මහත් මෙහෙයක් ඉටු කළ මහාචාර්ය මාලිනී ඇදගම ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටපු චරිතයක්. නිතර ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන සිටින ඇය කෙලින් කතා කරන කෙලින් වැඩ කරන නිර්භීත චරිතයක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ ප්‍රසිද්ධියක් ඉසිලුවා කියලායි සඳහන් කරන්නේ මහාචාර්ය මාලිනී ඇදගමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මාස 3 වෙනි බ්‍රහස්පතින්දා සවස 5ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කරනවා. දේහය අද පෙරවරු 10 සිට පාගොඩ 7 වෙනි පටුමගේ පිහිටි ඇදගම නිවසේ තැන්පත් කර තිබෙන බවයි සඳහන් කරන්නේ. ඇය පැතූ සැනසීම ඇයට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතිහාස විෂය හදාරපු බොහෝ අයට ඒ ඉතිහාස විෂය හදාරන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නු චරිත අතර ඇය ඉදිරියෙන්ම සිටින බවත් අපි ඉතාමත් ආදරයෙන් ඉතාමත්ව ගෞරවපූර්වක මතක් කර සිටිනවා. ඇයට සුබ ගමන් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අනෙක් පුවත් වාර්තාවන්ට අවධානය යොමු කරමු. ඉදිරි මාස කීපේ ආහාර හිඟවීමේ අවදානමක්. ගුණාත්මක පොහොර හා කෘෂි රසායන නොමැතිවීම මේ තත්ත්වයට හේතුවයි. කෘෂිකර්ම බලධාරීන් හා නිලධාරීන්ගේ තීන්දුව තීරණ අවිධිමත්. ජලකන්නේ වී වගාවෙන් අපේක්ෂිත ඉලක්කවලට යන්න බැහැ. එක මිටට ගොවි බිමට මේ සංකල්පය ජනතාව මුලා කිරීමක්. ජාතික ගොවි ජන එකමුතුව සඳහන් කරයි. ඉදිරි මාස් කන්නයට පෙර රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙන බව ජාතික ගොවි ජන එකමුතුව අනතුරු අඟවනවා. සහල් අර්ථාපල් ලොකුලුණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඉදිරි මාස කිහිපය තුළ ඇතිවීමේ අවදානමක් පෙනෙන බවයි එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කරන්නේ. බිස්නස් කරන්න ඕන තමයි. හැබැයි රුපියල් 20ක් වැඩියෙන් ලාභ ලබා ගන්න ගිහින් මෙන්න ලක්ෂ 10ක දඩකාපු කතාවක් ගැනයි මේ කතාව. රුපියල් 70 වතුර බෝතලයක් රුපියල් 90ට විකුණු විජය ගෲප් සමාගමට ලක්ෂ 10ක දඩයක්. පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් පාරිභෝගික අධිකාරිය මගින් වටලා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩී සිල්වා මහතා ඉකුත් 26 වෙනිදා නියෝග කළා. මෙලෙස දඩ නියම කරන ලද්දේ මහරගම පමුණුව පාරේ අංක 101 හි පිහිටි විජය ගෲප් පෞද්ගලික සමාගම
CIB Big City නැමති ආයතනයට කියලයි සඳහන් කරන්නේ. ඔබ තේරුම් ගන්න වතුර බෝතලයක මිලිලීටර් 500 වතුර බෝතලයක උපරිම මිල රුපියල් 70යි. ඒ බව කොහෙදි හරි වෙනස් වෙනවා දකිනවා නම් අනිවාර්යෙන්ම අදාළ ආයතන දැනුම්වත් කරන්න. මෙන්න රුපියල් 20ක් වැඩියෙන් ලාභ ලබා ගන්න ගිහින් ලක්ෂ 10ක දඩ කාපු කතාවක්. ඒ වාර්තාවෙන් අනතුරුව මීතොට මුල්ලේ යලිත් කසල කන්දක් හදන්න එපා. ප්‍රදේශවාසීන්ගෙන් කොළොන්නාව නගර සභාවට චෝදනා. අධිකරණ නියෝගයකින් කසල දැමීම තහනම් කළත් දිනපතා කුණු ට්‍රැක්ටර් පෝලිමේ කියලයි සඳහන් වෙන්නේ. නගර සභික සුසන්ත ලෙනෝරාමයකට උත්තර දෙනවා. අපේ රජය ඇවිල්ලා මාස 7ක් ඇති. අපි තාම නගර සභාවේ පාලනය ගත්තෙත් නැහැ. තවම මහා සභාවක් තිබ්බෙත් නැහැ. සභාව රැස්සලා කමිටු පත් කරලා තමයි මේ වැඩවලට අත ගහන්න වෙන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලනවා තව ටික දවසක් ඉවසගෙන ඉන්න. ඔය කුණු බිස්නස් එක සම්පූර්ණයෙන්ම නතර කරනවා. වැරදිකරුවන්ට දඬුවම් දෙනවා. අපිට මතකයි මීතොට මුල්ල කියලා කියන්නේ අඳුරු අතීතයක් කඳුළු කතාවක් ගැන ලොකු අවාසනාවන්ත ඉතිහාසයක් ලියවුණු ස්ථානයක්. මීතොට මුල්ල කුණුකන්ද නායෑමත් එක්ක අපිට මතකයි අවුරුදු සමරන්න හිටපු පවුල් ගණනාවක් අන්තිමේදී මළගම යන තැනට පත් වුණා. ඒක නිසා මෙන්න මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් කරගන්න කුණු ප්‍රශ්නය. ඒ අතරේ මීතොට මුල්ල මිනිස්සුන්ටත් නිදහසේ හුස්ම ටිකක් ගන්න, නිදහසේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලත් අපි ආදරෙන් මතක් කරනවා අදාළ ආයතනවලට. ඒ බවත් මතක් කරන ගමන් ත්‍රිරෝධ රථයක් කියලා කියන්නේ දැන් තොරණක් වගේනේ. මේ තොරණ එතනින් ගලවලා ත්‍රිරෝධ රථයක් බවට දැන් පත් කළ යුතුමයි. ත්‍රිරෝධ රථවල අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමේ තීරණයට අපි සහාය දෙනවා. සමස්ත ලංකා ත්‍රිරෝධ රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය කියයි. ත්‍රිරෝධ රථ සඳහා අමතරව එක් කර ඇති අනාරක්ෂිත කොටස් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට සහාය දක්වන බව සමස්ත ලංකා ත්‍රිරෝධ රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා. ත්‍රිරෝධ රථවලට අදාළව 2021 වසරේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අමතර උපාංග සවි කරන්න පුළුවන් සීමාවන් දක්වලා. එම ගැසට් නිවේදනයේ තියෙනවා ත්‍රිරෝධ රථවලට සවි කළ හැකි අමතර කොටස් 50 ගාණක්. ඒ සීමාවන්ට යටත්ව සවි කරලා තියෙනවා නම් යම් අලංකරණ කොටස් ගැන ඒවා කිසිදු ප්‍රශ්නයක් නැහැ කියලායි ඔවුන් සඳහන් කරන්නේ. ඒක නිසා නීතිය ක්‍රියාත්මක කරන පොලිස් මහත්තුරු තේරුම් ගන්න ඕන ඒ අමතර කොටස් උපාංග 51 මොකක්ද කියලා. ඒ 51ට අමතරව යම් කිසි දේවල් එල්ලලා තියෙනවා නම් තොරම්බල් විදියට ඒවා ඉවත් කරන්න. එහෙම නැතුව නීති අතර ගන්න එපා කියලත් අපි පොලිස් නිලධාරීන්ට මතක් කරනවා. මොකද ත්‍රිරෝධ රථයක් කියලා කියන්නේ සමහර නිවෙස් වලට කාර් රථයක්, වෑන් රථයක් හා සමානයිනේ. හම්බ කරන් කණ එකනේ. ඒක නිසා ලස්සනට පිළිවෙලට ඒවා තියාගන්නත් අදාළ මහත්තුරු ත්‍රිරෝධ රථ හිවිකරුවෝ කැමැති. ඒක නිසා ඒ කැමැත්තට නීතියෙන් ඉඩ දීලා තියෙනවා යම් කිසි සීමාවකට. ඒ සීමාවෙන් එපිටට යනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ සීමාවේ ඇතුළේ ඉන්නවා නම් ඔවුන්ට අදාළ වැඩ කටයුතු ටික කරන්න අවශ්‍ය පහසුකම් දෙන්න. ඒ බවත් මතක් කරන ගමන් අපි මේ වාර්තාවට අවධානය යොමු කරමු. හෙල්මට් ලයිසන් නැතිව නිල ඇඳුමෙන් බයික් පදින සිසුන්ට වැඩවරදී. නීතිය ක්‍රියාත්මක කිරීමට නියෝග. හිස්සසුම් නොමැතිව හෝ රියදුරු බලපත්‍ර නොමැතිව පාසල් නිල ඇඳුමෙන් යතුරු පැදි මගින් ගමන් ගන්නා පාසල් සිසුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව අනුරාධපුර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලින හේවාපතිරණ මහතා සඳහන් කරනවා. පාසල් ආරම්භ වන වේලාවේ හා පාසල් අවසන් වන වේලාවේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී පවා මේ පාසල් සිසුන් මේ ආකාරයෙන් කටයුතු කරනවා. රියදුරු බලපත් නොමැති බොහෝ පාසල් සිසුන් මෙසේ අත්නොමතිකව හා අපරීක්ෂාකාරීව කටයුතු කරන්නේ සමහර යම් යම් මව්පියන්ගේ බලපුලුවන්කාරකම මත බවත් සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. අම්මගේ තාත්තගේ පවර් එක යතුරු පැදියෙන් පෙන්නන්න, පවර් එක මෝටර් සයිකලෙන් පෙන්නන්න සූදානම් වෙන පුතන්ඩලාටයි මේ කියන්නේ. දැන් නීතිය ක්‍රියාත්මක කරනවාලු. පරිස්සමෙන් හොඳේ. ඔබ පාසල් කාලයට යන්න. පාසල් කාලයේ ගුරුවරුන් දෙන අවවාදවලට තරවටු කිරීම වලට ඔබට ඇතැම් විට වෛරයක් ඇතිවෙන්න, තරහක් ඇතිවෙන්න, නෝක්කාඩුකමක් ඇතිවෙන්න පුළුවන්. එහෙම දේවල් ඇති වුණාය කියලා හිතුණාය කියලා ඔබ මෙහෙම දේවල් කරන්නේ නැහැ නේද? මේ බලන්න. සාමාන්‍ය පෙළ සිසුහු දෙදෙනෙක් විදුහල්පති කාමරයට ගිනි තියලා ලංකාදීපයි වාර්තා කරන්නේ. අත්තනගල්ල ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේ 16 වැනි සිසුන් දෙදෙනෙක් පෙරේදා දහවල් විදුහල්පති කාර්යාලය කඩලා බාණ්ඩ සොරාගෙන විදුහල්පති කාර්යාලයට ගිනි තියපු කතාවක් අත්තනගල්ල පොලිසිය සඳහන් කරනවා. විදුහල්පති කාර්යාලයේ ගිනි ගන්නවා දැක්ක පාසල් ආරක්ෂක නියාමකවරයා විදුහල ආසන්නයේ පොලිස් මාර්ග බාධකයේ නිලධාරීන්ට ඒ පිළිබඳව කරන ලද දැනුම් දීමකට අනුව ඔවුන් අසල්වාසීන්ගේද සහාය මත මේ ගින්න නිවා දමා තිබෙනවා. විදුහල්පති කාර්යාල පරිශ්‍රයේ ප්‍රධාන දොරටුවේ එක් වීදුරු
ගලකින් ගසලා එහි වීදුරුව කඩලා එහි කවුළුවෙන් සිසුන් දෙදෙනා කාර්යාලය පරිසරයට ඇතුළු වී තිබෙන බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙන්නේ. එක් සිසුවෙකු මේට දින කිහිපයකට පෙර පාසලට රැගෙන එන ලද උල්පිහියක් හා ඔහු සන්තකයේ තිබී ඇති සුදු යකඩ මාලයක් පාසලේ විනයභාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ඔහු භාරයට ගෙන ඇති බවද එයට නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් පලිගැනීමක් ලෙස විදුහල්පති කාර්යාලයේ කඩා නියෝජ්‍ය විදුහල්පතිගේ පුටුවට ලිපිගොනු සහිත අල්මාරි දෙකකට හා කාර්යාලයට ගිනි තබා විනාශ කර ඇති බවයි මූලික විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වෙලා තියෙන්නේ. නියෝජ්‍ය විදුහල්පතිගේ මේසලාච්චුව කඩා එහි තිබුණු උල්පීය හා සුදු යකඩ මාලයේ සිසුන් විසින් රැගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. එම සිසුන්ගේ නිවෙස්වල තිබියදී ඒ පාසලේ තිබුණු පරිගණකවල කොටසුත් හොයාගත්තා කියලයි සඳහන් කරන්නේ. පාසල් සිසුන්ට ඉවසීම සම්බන්ධයනුත් පාඩම අනිවාර්යයෙන්ම ගුරු බවතුන් කියලා දෙන්නම ඕන තමයි. එක නිසා මෙන්න මේ වගේ සිසු පරපුරක් සමාජගත වෙන්න නොදී මෙවැනි සිසු පරපුරක් නිවැරදි මඟට යොමු කරවන්න අදාළ බලධාරීන් හැකි ඉක්මනින් කටයුතු කරන්න. මේ වගේ වෛරය හිතේ තියාගෙන ඉන්න සිසුන් නම් පුරවැසියන් විදිහට සමාජගත වෙන්නේ අපිට මේ සමාජයේ ජීවත් වීම ගැන දෙපාරක් නෙමෙයි 100,000 වාරයක් හිතන්න සිද්ධ වෙයි. අපි විදෙස් වාර්තාවකට අවධානය යොමු කරමු. දිල්ලියේ වායු දූෂණය අවම කරන්න කෘත්‍රිම වැසි වස්සයි. දිල්ලියේ පවතින වායු දූෂණය අවම කිරීම සඳහා පළමු වරට කෘත්‍රිම වැසි ඇති කිරීමට එරට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජූලි 4 වෙනිදා සිට 11 වෙනිදා දක්වා වලාකුළු බීජ වැපිරීම සැලසුම් කර ඇති බවයි දිල්ලි පරිසර අමාත්‍ය මන්ජීන්දර් සිං මහතා සඳහන් කරන්නේ. කොහොමද? ලේසි වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් රට දියුණු වුණාට පාරිසරික වශයෙන් රට බිඳුවට ගිහින් දිල්ලිය කියන්නේ ලෝකයේ දූෂිතම නගරයක්. ඒක නිසා දිල්ලියට වැසිවස්සන්න සූදානම් වෙනවා. මේකෙමුත් මොන වගේ පරිසර අසමතුලිතතාවයන් ඇති වෙයිද දන්නේ නැහැ. කරන දෙයක් පරිස්සමෙන් නේද? මොකද දිල්ලියයි ලංකාවයි කියන්නේ මහ ලොකු දුරක් නෙවෙයිනේ නේද? ඒ බවත් මතක් කරන ගමන් ක්‍රීඩා අතිරේකයට අපි යමු. කාන්තා පාපන්දු පිළට ශෝචනීය ඇරඹුමක්. කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟාවලිය පසුගියද ආරම්භ වුණු අතර සිය පළමු තරඟයට පෙරේදා සහභාගී වුණු ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානයේ හමුවේ ගෝල 10කට බිඳුවක් ලෙස දරුණු පරාජයට ලක් වුණා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් තවත් තරඟ කීපයක් තියෙනවා. අපි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුබ පතමු. මේ පරාජයේ දිගටම ගිලී සිටින්නේ නැතුව ජයග්‍රාහී මුහුණුවරකින් ඉදිරි තරඟවලට මුහුණ දෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරමු. හොඳයි, එහෙමනම් ජාතික පුවත් වාර්තා ගණනාවක් ඔබත් එක්ක බෙදා හදාගත්තා. කාටුන් විශේෂාංගයේ පමණයි ඉතුරු. අපි ඉක්මනටම බලමු අද පත්තරවල තියෙන කාටුන් මොනවද කියලා. රටේ තොටේ විස්තර ගැන අද කාටුන් මේ විදියටයි ඇඳිලා තියෙන්නේ. මොනරා තුසිත ශ්‍යාමන්ගේ කෝචෝක්තුමා කාටුනට අවධානය යොමු කරමු අපි. බටලන්ද ගැන පාර්ලිමේන්තු විවාදයක් නේද හලෝ. එතකොට යාළුවා උත්තරේ දෙනවා මාළු මාකට් එක වගේ තියෙයි. අනේද කියන්නේ මාළු මාකට් එක වගේ තියෙයි. එහෙමට විවාදයක් තමයි බටලන්ද විවාදේ. අවධානය රැටියලගේ හැවිල්ල කවියට. වැලිගම සබේ කරලා මහ ජරමරයක් ගන්නට බලය මීහරකුන් සේපොරයක් නොකොලොත් වැඩක් මැරකම්පාගෙන බලයක් පන්නව් කුමට රටකට වැඩ නැති සබයක්. අනේද කියන්නේ වැලිගම සජබේ බලය පිහිටපු විදිහ අපි දැක්කා. මැර බලයට පාදඩ බලයට ඒකේ ක්‍රියාත්මක වෙනවා නම් එවැනි සබයක් කුමකටද කියලයි අහන්නේ රැටියලගේ හැවිල්ලෙන්. කොමින් කොමාරි කමන්නේ දැන් බලේ පිහිටුවවනේ. දැන් බලපුරුවන්කාරකම් පෙන්වන්නේ නැතුව වැඩවලින් තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වුවා නම් කාටත් හොඳයි. ඒ බවත් මතක් කරන ගමන් අපි යන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනෙට. සමහර ප්‍රාදේශීය සභාවලට පොලිස් ආරක්ෂාව දීලාලු නේද බං. එතකොට පංකජ මේ විදිහට සරදමක් කරනවා. රෝහල් ළඟ මල් ශාලා වගේ ප්‍රාදේශීය සභා ළඟ පොලිසිය දාන්න වෙයිද සර්? එහෙම වෙයිද? එහෙමට තැනක් තමයි ප්‍රාදේශීය සභා දැන්. ඒ අතරේ අසංගිදුනිල්ගේ පොලිටිකල් කාටුනේට අවධානය යොමු කරමු. පුංචි ආණ්ඩුව කියන ෆෘට් සැලඩ් එක හදන්නයි සූදානම් වෙන්නේ. කවුද ෆෘට් සැලඩ් එක හදන්නේ? වෙන කවුද ජනාධිපති සහෝදරයා? මේ මොනවද සුද්ධ කරන්නේ? අනේ කුණු වෙච්ච ඇපල් තැලිච්ච අන්නාසි බේරෙන දොඩම් වලින් හොඳ ටික සුද්ධ කරලා පුංචි ආණ්ඩුව කියන ඒ මිශ්‍රණය හදනවලු. ෆෘට් සැලඩ් එක හදනවලු. අනේ අන්තිමේදී මාලිමාවේ ආණ්ඩුවටත් වෙච්ච දෙයක් නේද? ෆෘට් සැලඩ් හදන්නත් සිද්ධ වුණා.
අවධානය යොමු කරන්නේ අද ජනරාණි කාටූනෙට. අනුර කුමාර දිසානායක කියන නමම තියෙන සිවිල් ආරක්ෂක නිලධාරියාව අලියෙක් පාගල අලු බං. එතකොට රාණි කියනවා තරහට වෙන්නේ නැති. තරහට ඇයි? මෙන්න රාණි දෙනවා උත්තරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක දේශපාලන අලි ටික පාගල දැම්මනේ. අනේ ජනාධිපතිතුමා දේශපාලන අලි පාගල දැම්මා. ඒ තරහට අනුර දිසානායක කියන නමම තියෙන සිවිල් ආරක්ෂක නිලධාරියා කැලේ අලියෙක් පාගල දැම්මාද දන්නේ නැහැ කියලයි කියන්නේ. නිකක් අවාසනාවන්ත සිද්ධියක්. හැබැයි ඒකත් කාටෝනෙට මේ විදියට හරවගෙන තියෙනවා. ඒ බවත් මතක් කරන ගමන් හසන්ත විජේනායකගේ හුරේරා කාටුනෙට අපි අවධානය යොමු කරමු. පාර්ලිමේන්තු ලිෆ්ට් එකේ මන්ත්‍රීලා 4ක් හිර වෙලා නේද බං? එතකොට හුරේරා කියනවා පාර්ලිමේන්තුව කියන ලිෆ්ට් එකේ ලංකාවම හිර වෙලානේ සර්. තව මොන කතාද? අවධානය අද ඔන්ලයින් පත්‍රයේ අවසන් කරන්න. ලයන්ගේ අනේ අනිච්චන්. චන්දෙන් දෙකෙන් කෙස් ගහකින් බලය ලද පොඩි ආණ්ඩුයි ගම නගරෙහි අද පොරකා බලය ගෙන සෙල්ලම් නොමැත හොඳ තරගෙට හැදිය යුතු රට ජනවරම ලෙද. ජනවරමෙන් ගත්ත රට දැන් තරගෙට හදපල්ලා කෙස් ගහින් බලය ලබාගෙන උදම් වෙන්නේ නැතුව. ඒ බවයි ඡන්ද දුන්න පුරවැසියන් විදියට අපේ ප්‍රාර්ථනය. එනම් හෙටත් ඔන්ලයින් පත්තරයෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් අද සමුගන්නවා. ඔබ සැමට ජයග්‍රාහී දවසක්. ආයුබෝවන්. දවසේ පත්තරවල හොඳම නිවුස් ටික දැනගන්න ඔන්ලයින් පත්තරේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. Ranji Custom Tailors. Visit our showrooms in Pittugala and Talavathugode.